ඔන්න මම අදත් ඔයාලා හමුවට ආවේ 1 සිට 9 දක්වා සංඛ්‍යාංකවලට හිමි ස්ථාන අනුපිළිවෙලින් නැවතත් හඳුන්වා දීමටයි. ඉතින් දුවේ පුතේ ඔන්න මම දවසක් ගමනක් යනකොට වාහන ගොඩක් නවත්තලා තිබුණා. ඉතින් අපි ගිහින් බැලුවා ඉදිරියට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. බලනකොට පුතේ වාහන දෙකක් අනුතුරට ලක් වෙලා. ඉතින් වාහන පේලියට නවත්තගෙන තිබුණා. මම පුතේ ඉතින් නිකමට ගණන් කරා අපිට ඉදිරියෙන් තව වාහන කීයක් තියෙනවද කියලා. බලනකොට පුතේ වාහන 8ක් තිබුණා. අපි හිටියේ 9 වෙනියට. ඉතින් පුතේ මේ වාහන තිබුණේ මෙන්න මේ විදිහටයි. පළමුවෙනියට තිබුණේ මෝටර් රථයක්. දෙවෙනියට තිබුණේ කන්ටේනර් එකක්. තුන්වෙනියට තිබුණේ පුතේ බවුසරයක්. හතරවෙනියට තිබුණේ යතුරු පැදියක්. පස්වෙනියට තිබුණේ පුතේ ලොරියක්. හයවෙනියට තිබුණේ සිමෙන්ති යනන යන්ත්‍රයක් ගෙනියන වාහනයක්. හත්වෙනියට තිබුණේ පස් කපන යන්ත්‍රයක් ගෙනියන වාහනයක්. අටවෙනියට තිබුණේ පොලිස් රථයක්. නවවෙනියට තිබුණේ පුතේ මම ගිය මෝටර් රථය. නදුවේ පුතේ වාහන තිබූ පිළිවෙලට අනුපිළිවෙලින් සංඛ්‍යාංක යොදන්නයි දැන් මම හදන්නේ. පළමුවෙනියට තිබුණේ පුතේ මෙන්න මේ වාහනයනි. ඒකට අපි අංක 1 යෙදුවා. ඔන්න පුතේ දෙවැනි වාහනය. මේ තුන්වෙනි වාහනය. මේ පුතේ හතරවෙනියට තිබූ වාහනය. මේ පස්වෙනියට තිබූ වාහනය. මේ හයවෙනියට තිබූ වාහනය. මේ පුතේ හත්වෙනියට තිබූ වාහනය. මේ අටවෙනියට තිබූ වාහනය. මේ නවවෙනියට තිබූ මගේ වාහනය. දැන් මගේ දූල පුතාලට පෙනුණා නේද වාහන තිබූ අනුපිළිවෙල. ඉතින් දුවේ පුතේ මම දැන් ඔයාලගෙන් ප්‍රශ්න අහන්නයි හදන්නේ. මගේ පුතාලා ඒවට හොඳින් උත්තර දෙන්න ඕනි. ඔන්න පුතේ පළමුවෙනියට තිබුණේ මොන වාහනයද? කාර් එක. හොඳයි මගේ පුතා. දෙවෙනියට තිබුණේ මොකද්ද පුතේ? කන්ටේනර් රථයක්. තුන්වෙනියට තිබුණේ මොකද්ද පුතේ? බවුසර් රථයක්. හතරවෙනියට තිබුණේ පුතේ යතුරු පැදියක්. පස්වෙනියට ලොරියක්. හයවෙනියට සිමෙන්ති යනන යන්ත්‍රයක් ගෙනියන වාහනයක්. හොඳයි පුතේ. ඊළඟට හත්වෙනියට තිබුණේ මොකද්ද? පස් කපන යන්ත්‍රයක් ගෙනියන වාහනයක්. හොඳයි මගේ පුතාට මතකයි නේද? අටවෙනියට තිබුණේ මොකද්ද පුතේ? පොලිස් ජීප් එකක්. හොඳයි. නවවෙනියට තිබුණේ මොකද්ද පුතේ? ඊජකිය වාහනය. අන්න හරි නේද? මගේ පුතාලට මතකයි. හරි. දැන් පුතේ මම තව එක සැරයක් අහනවා මගේ පුතාලට. හොඳට මතකද කියලා බලන්න. මෝටර් රථය ගියේ කීවෙනියටද? පළමුවෙනියට. බවුසරය ගියේ කීවෙනියටද? තුන්වෙනියට. හොඳයි මගේ පුතාලා. ලොරිය ගියේ කීවෙනියටද පුතේ? පස්වෙනියට. පොලිස් ජීප් රථය ගියේ කීවෙනියටද? අටවෙනියට. අටවෙනියට. මං ගිය වාහනේ ගියේ කීවෙනියටද? නවවෙනියට. නවවෙනියට. හොඳයි මගේ පුතාලට මතකයි. එහෙනම් දුවේ පුතේ දැන් මේ වාහන තිබූ පිළිවෙල අපි අභ්‍යාස පොතේ අඳිමු. පුතේ අපි දැන් කරපු ක්‍රියාකාරකම මේ අභ්‍යාස පොතේ අඳින්න හදන්නේ. මගේ පුතාලා මේ අභ්‍යාස පොතේ පුතේ මැදින් ඉරක් ඇඳලා කොටු දෙක අරගෙන මේ වාහන අඳින්න ඕනේ.
දැන් මගේ පුතාලට මම පෙන්නන්නම් අඳින ආකාරය. මෙන්න මේ විදිහට පුතේ අපි මැදින් ඉරක් අඳින්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි මේ කොටු දෙකක් අරගෙන වාහනේ අඳින්න ඕනේ. අපි මේ මුලින් තිබුණේ පුතේ පළමුවෙනියට තිබුණේ කාර් එක. අපි මේ කාර් එක මෙන්න මේ විදිහට අඳිනවා. ඊට පස්සේ පුතේ මේක අපි නම් කරනවා මේ විදිහට. පළමුවෙනියා. පළමුවෙනියට තිබුණේ පුතේ කාර් එක. ඊළඟට පුතේ තිබුණු වාහනය අපි ඊට පස්සේ අඳිනවා. කොටු දෙකක් අරගෙන අඳින්න ඕනේ. එතන අපි යටින් රවුමක් ඇඳලා පුතේ මේ විදිහට ඊළඟට ලියන සංඛ්‍යාංකය 2. දෙවෙනි ස්ථානය. ඊළඟට පුතේ අපි තව කොටු දෙකක් අඳිනවා ඊළඟ වාහනය. ඊට පස්සේ අපි එතන මේ විදිහට රවුමක් ඇඳලා සංඛ්‍යාංකය 3 ලියනවා. මනුදූල පුතාලා මේ විදිහට වාහන 9ම ඇඳලා ලස්සනට පාට කරගෙන එන්න.